ඩොක්ටර් කුරුලෑ වැඩි වෙන්න මොනවද හේතුව? අපි තෙල් සහිත ආහාර වැඩිපුර ගැනීම, අපේ හෝමෝන් අසමතුලිතතා, බ්ලීචින් අඩංගු ක්‍රීම් වර්ග ආලේප කිරීම, අපේ ස්කින් එකේ හොඳ ක්ලීනින් ප්‍රොසෙස් එකක් තියාගත්තේ නැති වුණාම ඉස්සොරි තත්වයන්, මෙන්න මේ වගේ හේතු ගොඩක් බලපානවා කුරුලෑ තත්ත්ව සඳහා. කුරුලෑවක් ඇති වුණාට පස්සේ කුරුලෑ ඇති වුණු හේතුවට පිළියම් එක්ක තමයි අපි බාහිර ප්‍රතිකාර යන්න ඕන. හෝමෝන් අසමතුලිතතාවයක් නිසා කුරුලෑ ඇති වුණා නම් අපි කොපමණ ක්‍රීම් වර්ග, ෆේස් වොෂ් වර්ග, සීරම් වර්ග කොයිතරම් ගෑවත් අපිට කුරුලෑ නැති කරගන්න හම්බ වෙන්නේ නැහැ. අභ්‍යන්තර සාධකයක් නිසා මතුවුණා නම් අභ්‍යන්තර ප්‍රතිකාර බොන බෙහෙතුත් එක්ක තමයි අපි මේක निराකරණය කරගන්න යන්න ඕන. අපිට කුරුලෑ තියෙනවයි කියලා අපි දකින කාලේපන ද්‍රව්‍ය භාවිතා කිරීම කිසිසේත්ම සුදුසු නැහැ. හේතුව ඒ විදියට ගන්න යාම තුලින් ඕගොල්ලන්ගේ ඔය තියෙන තත්ත්ව වැඩි වෙන එක තමයි වෙන්නේ. හරි වෛද්‍ය උපදෙස් මත හරි ප්‍රතිකාර පද්ධතියක් තෝරගත්තොත් ඔයගොල්ලන්ගේ කුරුලෑ තත්ත්ව පූර්ණ කාලීන සුවය සඳහා ගෙනියන්න පුළුවන්.